ඉතින් ඔයාලව දත් සාදරයෙන් පිළිගන්නවා තත්සර ප්‍රෝ YouTube channel එකට. ඉතින් ඔයාලට මම අද වීඩියෝෙන් කියලා දෙන්නේ ඔයාලගේ desktop එකට මේ වගේ live wallpaper එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් දාගන්න කොහොමද කියන එක ගැන. ඉතින් අපි තවත් කතා කරන්න අද වීඩියෝ එකට යන්න. ඉතින් ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට හැපැත්තේ bell icon එක තෝරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට notification එකමයි ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් තවත් කතා කරලා අද වීඩියෝ එකට යන්න. ඉතින් අපිට මේ වැඩේ කරන්න පොඩි software එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක අපි Microsoft Web Store එකෙන් download කරගමු. ඉතින් ඔයාලා මෙතන Microsoft Store එකේ search bar එකේ මෙතන lively wallpaper කියලා search කරගන්න. ඊට මෙතන මුලින්ම එන software එක open කරගන්න. මුලින්ම එන software එක ගන්න. ඉතින් මම මේ software එක දැන්වත් install කරගෙන තියෙන නිසා මට මෙතන open කියලා එන්නේ. මම දැන් මේ software එක open කරගන්නවා. ඉතින් ඔයාලට මුලින්ම මේ software එක install කරපුවාම මේ වගේ wallpapers දකින්න හම්බෙන්නේ නැහැ. මම මේ ඉස්සර තියෙන සමහර wallpapers එහෙම ඉන්ටර්නෙට් එකෙන් download කරලා add කරගන්න තියෙනවා. ඉතින් දැන් බලමු මෙතනට ඉන්ටර්නෙට් එකේ wallpaper එක download කරගෙන මේකට add කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට ඔයාලගේ ඉන්ටර්නෙට් එක මොකක් කරේ web browser එක open කරගන්න. මම Chrome browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා search කරගන්න MOE wallpaper කියලා. ඊට පස්සේ මෙතන පළවෙනි වෙබ්සයිට් එක ඕපන් කරගන්න. ඉතින් ඔයාලට මේකේ විවිධ වර්ගයේ කැටගරිස් වලට කඩලා මෙතන මේ wallpapers තියෙනවා. ඉතින් මම මෙතන games කියන එක select කරගන්නවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ screen එකේ resolution එක select කරලා මෙතනින් download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා display එකේ resolution එක මොකක් වුණත් මේ ඕනම resolution එකෙන් තියෙන wallpaper එකක් ඔයාලට දාගන්න පුළුවන්. මෙතනින් ඔයාලට sound effects තියෙන ඒවා download කරගන්න පුළුවන්. මම ඔයාලට මේක download කරලා පෙන්නන්නම්. ඔයාලට මේ click කරාම මේක preview video එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මෙතනින් download wallpaper කියන එක select කරගන්නවා. ඔයාලට මෙතනින් wallpaper එක download වෙයි. දැන් මගේ wallpaper එක download වෙලා ඉවරයි. මම දැන් ආයි lively wallpaper software එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන add mark එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් choose a file කියන එක select කරගන්න පුළුවන්. දැන් ඔයාලගේ wallpaper එක මෙතනින් select කරගන්න. මේක mp4 file එක විදිහට තමයි download වෙන්නේ. මම ඒක select කරලා මෙතන open දෙනවා. ඔයාලට මෙතනින් මේක කැමරේ title එක description එක වගේ දේවල් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලා okay කරන්න. පේනවා මේ අපේ live wallpaper එක add වුණා. ඉතින් ඔයාලට
wallpaper එකක් download කරගන්න පුළුවන්. ඔයාලට මේ wallpaper download කරගන්න තව website තියෙනවා. 4K live wallpaper කියලා search කළාම විවිධ වර්ගයේ wallpaper softwares එනවා. ඉතින් ඔයාලට මේ කැමති software එකේ wallpaper එක download කරගෙන add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේම මේ YouTube එකේ තියෙන live wallpaper එක add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට YouTube එකේ search කරලා live wallpaper කියලා දැන් ඔයාලා මෙතනින් පේන මෙතන live wallpaper එක වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන මේ URL එක copy කරගන්න. දැන් ඔයාලා ආයෙ මෙතන වගේ live wallpaper software එකට යන්න. දැන් ඔයාලා මෙතන add mark එක click කරලා මෙතන ඒ URL එක paste කරන්න. දැන් ඔයාලා මෙතන ඊතරේ click කළාම ඒ YouTube වීඩියෝ එක ඔයාලගේ desktop එකේ wallpaper එකට add වෙනවා. ඔයාලට මෙතන description එකක් title එකක් වගේ දේවල් දීලා මෙතනින් okay කරන්න පුළුවන්. මම මෙතනින් okay කරනවා. දැන් ඉතින් ඔයාලට වෙන මෙතන අපේ live wallpaper එක add වුණා. ඉතින් ඔයාලට මෙතන කැමති විදිහට YouTube එකේ තියෙන වීඩියෝ එක URL එක ක්ලික් කරලා නැත්නම් මේ software එකේ මේ download කරලා ඔයාලට live wallpaper එකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් මම හිතනවා ඔයාලා මේ live wallpaper එකක් දාගන්න කොහොමද කියලා ඔයාලා දන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේ wallpaper තාත් හොඳට බලා ගන්න ඕන මේ taskbar එක right click කරලා taskbar setting යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන automatically hide the taskbar in the desktop mode කියන එක on කරගන්න. එතකොට මේ taskbar එක අපිට අවශ්‍ය වෙලාවට විතරයි open වෙන්නේ. එතකොට මේ අපේ taskbar එක අපිට hide කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාව විතර මේ taskbar එක අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මම දැන් හිතනවා ඔයාලා live wallpaper එක ඔයාලා desktop එකට දාගන්න කොහොමද කියලා දන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මාතම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අපිට තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලා notification එකෙන් ගන්න පුළුවන්. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.